ආයිබෝවන් කියලා පිළිගන්නවා නිරෝගීව ඉන්න සුවපල් ජීවිතයක් ගත කරන්න උනන්දු වෙන ඔයාලා හැමෝටම. ඔයගොල්ලෝ අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන ප්ලාස්ටික් සම්බන්ධයෙන්. වැඩිහිටියන් වෙන අපි විතරක් නෙවෙයි වර්තමානයේ අපි පාසල් යන දුවදරුවන්ට පවා අපි ලබා දෙන්නේ ප්ලාස්ටික් වතුර බෝතලයක්. එහෙම නැත්නම් ප්ලාස්ටික් ලන්ච් බොක්ස් එකක්. ඉතින් ඒක නිසා අපි මේ ආහාර පාන අපි ඇසුරුම් කරන්න යොදා ගන්න ප්ලාස්ටික් වර්ගයේ සෞඛ්‍ය ආරක්ෂිතද? එහෙමත් නැත්නම් අපි මේ භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය නිසාම අපිට පිළිකාවක් වගේ අපිට බෝ නොවන ඒ වගේම ඉතාමත් භයානක රෝග තත්ත්වයකින් උනත් කෙලවර වෙන්න සිද්ධ වෙනවද කියන එක ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් බොහෝ දෙනාට කියන්න පුළුවන් අපි ප්ලාස්ටික් වලින් ඈත් වෙලා ඉමු කියන එක. හැබැයි මේක වර්තමාන සමාජයේ ප්‍රායෝගික විසඳුමක් නෙවෙයි. මොකද අපි ප්ලාස්ටික් වලට සාපේක්ෂව වීදුරු වගේ දෙයක් ගත්තොත් බිඳෙන සුළු බව, ඒ වගේම බර ගතිය වැඩි වීම මේ වගේ දේවල් නිසා ප්‍රායෝගිකව සමහර අවස්ථාවලදී පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රායෝගිකව වගේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවලදී අපි කියන්නේ ප්ලාස්ටික් වර්ග ආහාර පාන ඇසුරුම් කරන්නට යොදා ගන්න නැතුව ඒ සඳහා වීදුරු බෝතල් හරි වීදුරු වාචන පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි බලමු මේ අපි අත්‍යවශ්‍යම වෙලාවට කොහොමද මේ සෞඛ්‍ය ආරක්ෂිත ප්ලාස්ටික් වර්ගයක් පාවිච්චි කරන්න කියලා අපි ආහාර පාන ඇසුරුම් කරන්නේ සඳහා. ඉතින් මේකෙදි ප්ලාස්ටික් සඳහා විශේෂයෙන්ම අපි ආහාර පාන සඳහා යොදා ගන්න ප්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම සඳහා RIC කියන අංකණයක් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ RIC කියලා කියන්නේ ඇත්තටම Resin Identification Code කියන එක. ඉතින් අපි මේ අනුව බලමු මේ එක එක අංකණයන් වලින් දක්වලා තියෙන ප්ලාස්ටික් වර්ග මොනවද? ඒවා හරි විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදි පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ PET. එහෙම නැත්නම් අපි කියනවා පොලිඑතිලීන් ටෙරප්තලේට් කියලා ප්ලාස්ටික් වර්ගය. එතකොට මේ PET කියන පළවෙනි කාණ්ඩයේ ප්ලාස්ටික් වර්ග බොහෝ වෙලාවට ඔයගොල්ලෝ එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන අපි මිනරල් වෝටර් බොටල්ස් එහෙම නැත්නම් වතුර බෝතල් වල තියෙන්නේ මේ PET කියන ප්ලාස්ටික් වර්ගය. ඒ වගේම තමයි සෝඩා බෝතල් වලත් අපිට තියෙන්නේ මේ ප්ලාස්ටික් වර්ගය. ඉතින් මේක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ එක්වරක් විතරක් පාවිච්චි කරන්න. අපි බොහෝ දෙනා දකිනවා මේ ප්ලාස්ටික් වතුර බෝතල් අපි එකපාරක් පාවිච්චි කරාට පස්සේ සමහර වෙලාවට උණු වතුර නැවත නිවසේදී උණු වතුර දාලා නැවත රැගෙන යන්න පුරුදු වෙලා ඉන්නවා. මේක නම් කිසිසේත්ම කළ යුතු දෙයක් නෙවෙයි. මොකද අපි මේක අනිවාර්යයෙන්ම කියන්නේ සිංගල් යූස් සඳහා විතරයි මේ ප්ලාස්ටික් පාවිච්චි කරන්න කියන්නේ. ඒකට හේතුව අපි නැවත නැවත භාවිතා කිරීමේදී මේ ප්ලාස්ටික් වර්ගයේ තියෙන රසායනික ද්‍රව්‍ය අපි ඇසුරුම් කරන ආහාර වර්ගයට හෝ පාන වර්ගයට එකතු වීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා පිළිකාකාරක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භයානක ආසාත්මික තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද හොඳට මතක තියාගන්න ඕනේ මේ PET කාණ්ඩයේ නැත්නම් පළවෙනි කාණ්ඩයේ අපි ප්ලාස්ටික් වර්ග ආහාර පාන භාවිතයේදී නම් එක්වරක් පමණයි භාවිතා කරන්න සුදුසු වෙන්නේ. අපි දැන් බලමු දෙවෙනි කාණ්ඩය ගැන. අපි මේක හඳුන්වන්නේ HDPE. එහෙම නැත්නම් high density polyethylene විදිහට. ඇත්තටම ඕගොල්ලෝ ගෙදරට ගෙනියන ලොකු කිරි අපි ජෝගු කියලා කියන්නේ ප්ලාස්ටික් කිරි දාලා තියෙන ඇසුරු. ඒ වගේම තමයි ජූස් බෝතල්. ඒ වගේම ලොකු යෝගට් ටබ් එක අපි ටබ්ස් වර්ග. ඒ වගේ දේවල් අපි හදලා තියෙන්නේ බොහෝ වෙලාවට මේ HDPE කාණ්ඩයේ ප්ලාස්ටික් වර්ගවලින්. මේකත් අර කලින් සඳහන් කළා වගේම සිංගල් යූස් එහෙම නැත්නම් අපි භාවිතයෙන් පස්සේ ඉවත් කරන්න ඕනේ ප්ලාස්ටික් වර්ගයක්. මොකද මේකත් අපි නැවත නැවත පාවිච්චි කරද්දී සමහර ගෘහණියෝ විශේෂයෙන්ම මේ වගේ බෝතල් වල නැවත අපි සමහරක් වෙලාවට උණු වතුර දානවා අපි අර මිල්ක් කිරි ජෝකු වල එහෙම නැත්නම් තමයි යෝගට් ටප් වගේ ඝනකම තියෙන ඒ වගේ සමහරක් වෙලාවට ගෙදර ආහාර පාන ශීතකරණයේ රඳවන්න යොදා ගන්නවා. ඉතින් මේ වගේ දේවල් වලට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒවයි තියෙන රසායනික වර්ග මේ ආහාර පාන වලට එකතු වීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ HDPE කාණ්ඩයේ ප්ලාස්ටික් වර්ගත් අපි එක්වරක් විතරයි පාවිච්චි කරන්න ඕන. ඉතින් බලමු තුන්වෙනි කාණ්ඩය මොකක්ද කියලා. අපි තුන්වෙනි කාණ්ඩේ PVC එහෙමත් නැත්නම් පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා තමයි හඳුන්වන්නේ. ඔයගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පොල් තෙල් බෝතල් ඒ වගේම තමයි අපි සුපර් මාකට් වල දකින බොහෝ වෙලාවට කවුන්ට් එකේ අපි පළතුරු කෑලි වලට කපලා ප්ලාස්ටික් මිගානක දාලා ඒක වහලා තියෙනවා රැපර් එකකින් ප්ලාස්ටික් තුනි. ඉතින් මෙන්න මේවා මේ අපි ක්ලින් රැප්ස් කියලා කියනවා. මෙන්න මේවත් හදලා තියෙන්නේ මේ PVC කාණ්ඩයේ ප්ලාස්ටික් වර්ග වලින්.
මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ සඳහා අපි ආහාර පාන ඇසුරුම් කරනවා නම් ඒක රත් කරන්න බෑ. රත් කිරීම කුසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම රත් කරපු ලද රත් වෙච්ච ආහාර පාන ඇසුරුම් කරන එකත් මේ ප්ලාස්ටික් වර්ගය යොදා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි ටැලේට්ස් වගේ රසායනික ද්‍රව්‍ය මේවයි අඩංගුයි. ඉතින් ඒවා අපි රත් කිරීමේදී ලොකු අවධානමක් තියෙනවා අපේ ආහාර පාන වලට එකතු වෙන්න. ඉතින් ඒක නිසා හොඳින් මතක තියාගන්න ඕනේ මේ වගේ ප්ලාස්ටික් වර්ගවල රත් වෙච්ච දේවල් ඇසුරුම් නොකර ඉන්නත් ඒ වගේ දේවල් අඩංගු ආහාර පාන මයික්‍රෝවේව් වේවා වෙනත් විදිහකින් රත් කිරීමකට භාජනය නොකරන්න. ඊළඟ කාණ්ඩය තමයි 4 වෙනි කාණ්ඩය. අපි LDPE කියලායි හඳුන්වන්නේ. ඒ කියන්නේ low density polyethylene. මේ කාණ්ඩය තමයි අපි හොඳින් දන්න shopping bags හදලා තියෙන්නේ මේ ප්ලාස්ටික් වර්ගයේ. ඉතින් මේක ඉතාමත් තුනි. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් කාණ්ඩය නම් ටිකක් අර රසායනික ද්‍රව්‍ය ආහාර පාන වලට එකතු වෙන්න තියෙන අවදානම අඩුයි. හැබැයි රත් කිරීම සඳහා සුදුසු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රත් කරන ලද දේවල් ඇසුරුම් කරන්න සුදුසු වෙන්නේ නැහැ විශේෂයෙන්ම ආහාර පාන. ඉතින් අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ කල්ප 5 වෙනි කාණ්ඩය. මේක තමයි විශේෂයෙන්ම කාණ්ඩ ආහාර පාන ඇසුරුම් කරණය සඳහා. අපි මේක හඳුන්වන්නේ PP කියලා. polypropylene. ඉතින් මේ කාණ්ඩය ඇත්තටම අපි කියන තාප ප්‍රතිරෝධී. එහෙම නැත්නම් heat resistant. ඒ වගේම තමයි රසායනික ප්‍රතිරෝධී. ඒ කියන්නේ chemical resistant. ඒ කියන්නේ වඩාත්ම සුදුසු ප්ලාස්ටික් වර්ගය මේ 5 වෙනි කාණ්ඩයේ ප්ලාස්ටික් වර්ගය තමයි ආහාර පාන ඇසුරුම් කරණය සඳහා. ඉතින් ඒකට හේතුව තමයි මේ ප්‍රතිරෝධකත්වය. ඉතින් ඒක නිසා අපි සාමාන්‍ය ප්‍රමාණයකට රත් වෙච්ච ආහාරයක් දැම්මා වුණත් අපි ඒකේ තියෙන රසායනික සංයෝග ආහාරයට එකතු වීමේ අවදානම අඩුයි. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට එහෙම නැත්නම් සේෆ්ම සෞඛ්‍ය ආරක්ෂිතම ප්ලාස්ටික් වර්ගයේ විදිහට හඳුන්වන්නේ මේ 5 වෙනි කාණ්ඩයේ ප්ලාස්ටික්. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි බොන බීම බට, ඒව යෝගට් කෝප්, ඒ වගේම තමයි අපි බොහෝ වෙලාවට ගෙනියන ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි හදලා තියෙන්නේ මේ ප්ලාස්ටික් වර්ගයෙන්. ඉතින් ඒක නිසා ඔයාලගේ දුව දරුවන්ට හරි ඔයාලට හරි වතුර බෝතලයක් හරි එහෙම නැත්නම් ලන්ච් බොක්ස් එකක් හරි තෝරගනිද්දි අනිවාර්යයෙන්ම ඒකේ අටපැත්තේ බලන්න ඕන අපි මේ 5 කියන අංකය සලකුණු කරලා තියෙනවද කියලා. ඒකෙදි අපි සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාර රූපයක් ඇතුලේ තමයි මේ 5 සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි වයින් ග්ලාස් එක සහ ගෑරෝප්පුව කියන සංකේතයක් තියෙන්න ඕනේ. අපි ඒකෙන් අදහස් කරන්නේ ෆුඩ් ග්‍රේඩ් කියන එකයි. ඒ කියන්නේ ආහාර පාන දාන්න සුදුසුයි කියන එකයි. ඉතින් ඔයගොල්ලන්ටත් මේකේ මෙන්න මේ ලන්ච් බොක්ස් එකේ බලන්න පුළුවන් අන්නේ විදිහට මේකෙත් මෙන්න මේ අයිනෙම තියෙන ත්‍රිකෝණාකාර රූපය ඇතුලේ අංක 5 සඳහන් කරලා ඒ වගේම මේ කෙළවරේ තියෙනවා අර වයින් ග්ලාස් එක සහ ගෑරෝප්පුව. ඒ කියන්නේ ෆුඩ් ග්‍රේඩ් කියලා හඳුන්වන්න. ඉතින් මේ විදිහට ඔයාලටත් පුළුවන් හරියාකාරව සෞඛ්‍ය ආරක්ෂිත වතුර බෝතලයක් එහෙම නැත්නම් කෑම පෙට්ටියක් කඩෙන් මිලදilla ගන්න. ඊළඟ ප්ලාස්ටික් කාණ්ඩයත් ඉතාමත් වැදගත්. අපි මේක 6 කියලා හඳුන්වනවා පොලිස්ටයිරීන්. එහෙම නැත්නම් අපි සරල භාවිතයේ රිජිෆෝම් කියලා කියන්නේ මේ ප්ලාස්ටික් වර්ගයට. ඉතින් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට අපි කඩෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම නැත්නම් කොත්තු එකක් වගේ දේක් නිවසට රැගෙන යනවා නම් ඔන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කාණ්ඩයේ ප්ලාස්ටික් අපි කියනවා කන්ටේනර් එකක් එහෙම නැත්නම් ඇසුරුමක් තමයි අපි පාවිච්චි කරන්නේ මේ වගේ දෙයක් අපි නිවසට රැගෙන යන්න. හැබැයි වැදගත්ම දේ මේක තාප ප්‍රතිරෝධී නැහැ. ඒ කියන්නේ අපි අධික රත් වෙච්ච යමක් මේකට දැම්මම ඒකේ තියෙන රසායනික සංයෝග ආහාරයට එකතු වීමේ අවදානමක් තියෙනවා. ඉතින් අපි උණුවෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම නැත්නම් කොත්තු එකක් මේ වගේ පොලිස්ටයිරීන් එහෙම නැත්නම් රිජිෆෝම් පේපර් ප්ලාස්ටික් ප්ලේට් එක දාගෙන යනවා නම් අපි ඒ පිළිබඳව දෙපාරක් නෙවෙයි කීප වතාවක් හිතන්න වෙනවා. ඉතින් මේක නිසා මේ රත් වෙච්ච දේවල් නම් මේ වර්ගයේ ප්ලාස්ටික් වල ඇසුරුම් කරන්න සුදුසු වෙන්නේ නැහැ. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕන. ඔන්න අපි දැන් බලමු 7 වෙනි ප්ලාස්ටික් කාණ්ඩය. අපි මේකදී පොලිකාබනේට් කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තට මේක ගොඩාක් වැදගත්. මොකද මේක අපි ආහාර පාන සඳහා ගොඩක් වෙලාවට සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වර්ගයේ ප්ලාස්ටික් වර්ග වලින් බිස්ෆිනෝල් A කියන රසායනික සංයෝගය ආහාර පාන වලට එකතු වෙන්න ලොකු අවදානමක් තියෙනවා.
ඉතින් ඔයගොල්ලෝ ඇහුවොත් මේ බිස්ෆිනෝල් A ගැන ලෝක පිළිකා වාර්තාවලට අනුවත් මේක මානව පිළිකාකාරකයක් විදිහට හඳුන්වලා තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ බිස්ෆිනෝල් A නිදහස් කරන මේ 7 වෙනි කාණ්ඩයේ ප්ලාස්ටික් සම්බන්ධයෙන්. ඉතින් මේකෙදි විශේෂම දේ තමයි ලදරු කිරි බෝතල් වල මේ කාණ්ඩයේ ප්ලාස්ටික් වර්ග තියෙන්න පුළුවන්. ඒ වගේ නිෂ්පාදනය කරලා තියෙන්න පුළුවන්. ඇත්තටම ඔයගොල්ලෝ සමහරක් වෙලාවට මේ වෙළඳ දැන්වීම් වලත් මම දැකලා තියෙනවා රූපවාහිනියේ BPA free කියන එක සඳහන් කරනවා. ඇත්තටම මේ BPA free කියලා සඳහන් කරන්නේ මේ බිස්ෆිනෝල් A අඩංගු වෙන්නේ නැහැ කියන එක. ඇත්තටම මේක ඉතාමත් වැදගත්. මොකද දැන් අපි ලදරු කිරි පිටි බෝතලයක් අරගෙන සමහරක් වෙලාවට බබාට කිරි හදලා දෙනවා. ඒ වගේම නැත්නම් රස්නින් වතුර දානවා. ඉතින් මේක ඉතාමත් භයානක වෙන්න පුළුවන්. ඒක නිසා ඉත අපි කුඩා අවදියේ නම් බබාට ඒක කඩන්න, අල්ලන්න, ඒක හසුරවන්න බැරි අවධියේදී අපි වඩාත්ම සුදුසු වෙන වීදුරු බෝතලයක් පාවිච්චි කරන එක. ඊට පස්සේ අපිට ඒක අමාරුයි නම් බබාත් එක්ක අපිට ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ලෝකේ පුරා මේකට rules, ඒ කියන්නේ regulations එහෙම නැත්නම් නිර්ණායකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ලදරු බෝතල් වල, කිරි බෝතල් වල BPA free කියන එක බොහෝ රටවල් වල. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ ප්ලාස්ටික් ලදරු කිරි බෝතලයක් තෝරගන්නකොට විශ්වාසවන්ත සන්නාමයකින් තෝරගන්න. ඒකෙදි අපි බොක්ස් එකේම නැත්නම් පෙට්ටියක ඇසුරුම් කරලා එවන බෝතලයක් නම් ඔයාලට ඒ ඇසුරුම මේ බලන්න පුළුවන්. මේක නිෂ්පාදිත ප්ලාස්ටික් වර්ගයේ අංකණය කරලා තියෙනවා. ඉතින් අංකණය බලන්නත් පුළුවන් BPA free කියලා ඒකේ සඳහන් කරලා තියෙනවද කියලාත් බලන්න පුළුවන්. ඉතින් ඒක ඉතාමත් වැදගත්. මොකද ලදරුවෙකුට අපි ලබා දෙන දේ ඇත්තටම අපි විශිෂ්ටම දේ තමයි අපි දරුවන්ට ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා අපි පිළිකාකාරකයක් එකතු වෙන ප්ලාස්ටික් වර්ගයක් අපි මිලදී ගන්න එක ඉතාමත් භයානකයි. ඉතින් මම හිතනවා ඔයාලට අද මේ ප්ලාස්ටික් වර්ග පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ අනුව ඔයාලට සෞඛ්‍ය ආරක්ෂිතව කොහොමද මේ ප්ලාස්ටික් වර්ගයක් තෝරගන්නේ කියන එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් ඒක ඉතාමත් වටිනවා. ඔයගොල්ලෝ ප්ලාස්ටික් වර්ග මිලදී ගැනීමේදී සහ භාවිතා කිරීමේදී මේ දේවල් ඇත්තටම පාවිච්චියට ගන්න, භාවිතයට ගන්න, ඒ මගින් ජීවිතය නිරෝගීමත් කරගන්න කියලා මම හැමදාමත් කියනවා වගේ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම මේ දේවල් වැදගත් කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ යාළුවටත් මගේ YouTube channel එකේ මේ වීඩියෝ එක share කරන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.